හයි මම මේ වෙලාවේ මේ අරන් ආපු රීඩින් එක මම දන්නවා මේක රිලේෂන්ෂිප් හා සම්බන්ධ රීඩින් එකක් වුණත් මේ රීඩින් එක රෙසනේට් වෙන ප්‍රමාණය හරි අල්ප වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන් මොකද මේ රීඩින් එක හරිම සුවිශේෂී රීඩින් එකක් මගේ මනසට මේ වෙලාවේ මේ රීඩින් එක මේ විදිහටම දෙන්න අවශ්‍යමයි කියලා හිතුන නිසා තමයි මම මේ රීඩින් එක ඔයාට මේ වීඩියෝ එක අරගෙන ආවේ මම දන්නවා මේක අවශ්‍ය එකම කෙනෙක් හරි මේ වීඩියෝ එක අවශ්‍ය වෙන එකම කෙනෙක් හරි මේ වීඩියෝ එක දකිනවා. මේක ඒ කෙනාට විශ්වයෙන් ගෙනාපු පණිවිඩයක්. මොකද මේ කෙනා මේ වෙලාවේ ඉන්නේ හරිම ඒ කියන්නේ විසඳගන්න බැරි තව කෙනෙක්ට කියලා ඒ කියන්නේ හිතට තීරණයක් ගන්න තව කෙනෙක්ගෙන් උදව්වක් ගන්න බැරි අවස්ථාවක. ඒ වගේ කෙනෙක්ට තමයි මම මේ රීඩින් එක අරගෙන ආවේ. ඉතින් මම මේ කියන විදිහේ සම්බන්ධතාවයක නම් ඔයා ඉන්නේ. මම මේ කියන විදිහේ මයින්ඩ් එකක. ඒ කියන්නේ මම කියන විදිහේ දේවල් ටිකක් ඔයාගේ හිතේ තියෙනවා නම් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඔයාට මේ වීඩියෝ එක අත්‍යවශ්‍යයි. මේ විශ්වය ඔයාට මේ වීඩියෝ එක අරන් ඇවිල්ලා තියෙන්නේ. ඔයාට මේ වීඩියෝ එක මේ වෙලාවේ ඕන නිසා. ඉතින් ඔයා ඉන්නේ රිලේෂන්ෂිප් එකක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විවාහ ජීවිතයක වෙන්න පුළුවන්. මම මේ රීඩින් එක ඔයා අහන්නේ පිරිමි කෙනෙක් වෙන්න පුළුවන්. ගැහැණු කෙනෙක් වෙන්න පුළුවන්. කවුරු වුණත් ඔයා මේ වෙලාවේ ඉන්නේ මේ විවාහ ජීවිතය මගේ මුළු ජීවිතයටම ලැබිච්ච මේ කර්මයක් මම ගෙවන්නේ. එහෙම නැත්නම් රිලේෂන්ෂිප් එකක නම් ඉන්නේ මට මේ රිලේෂන්ෂිප් එකෙන් මට දැන් ගැලවීමක් නැහැ. එහෙම දෙයක් තිබ්බනම් මම අනිවාර්යෙන් මේ රිලේෂන්ෂිප් එකෙන් ගැලවිලා එළියට යනවාමයි. මොකද මට මේ දේවල් තව දුරටත් දරා ගන්න බෑ. සමහර විට ඔයා ඉන්නේ රිලේෂන්ෂිප් එකේ අතහැර ගන්න බැරිම සිටුේෂන් එකක වෙන්න පුළුවන්. සමහර විට ඔයාගේ විවාහය පිළිබඳ කතා කරලා දෙමව්පියොත් එක්ක කතා බහ කරලා නෑදෑයෝ හැමෝම දැනගෙන මේ වගේ සිටුේෂන් එකක වෙන්න පුළුවන් ඔයාගේ රිලේෂන්ෂිප් එක මේ වෙලාවේ තියෙන්නේ. එහෙම නැත්නම් සමහර විට විවාහයට දින පවා නියම කරලා වෙඩින් එකට ඩේට්ස් දාලා හොටෙල්ස් බලලා ඉන්විටේෂන්ස් යවලා මේ වගේ සිටුේෂන් එකක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විවාහ ජීවිතේ නම් ඔයාලට දරුවෝ ඉන්න පුළුවන්. සමහර විට ඔයාලගේ ස්ටේටස් හින්දා ඔයාලට මේ විවාහ ජීවිතය අතාරින්න බැරි වෙන්න පුළුවන් ඔයාට. හැබැයි ඔයා ඉන්නේ ඔයාගේ වචනෙන්ම කියනවා නම් අපායක. සමහරට රිලේෂන්ෂිප් එක ඔයා දන්නවා මෙතනින් මම ඉස්සරහට ගියොත් මේ රිලේෂන්ෂිප් එකත් එක්ක මම ජීවත් වෙන්න යන්නේ අපායක. අවසාන මොහොතේ ඔයා මේ දේවල් දැනගත්තා. ඒ නිසා ඔයාට මේ දේවල් අතහැර ගන්න බැහැ. සමහර විට විවාහ ජීවිතය අතහැර ගන්න බැහැ. බවුන්ඩරීස් වැඩි. ඒ කියන්නේ එහෙම නැත්නම් බැඳීම් වැඩි. එහෙම නැත්නම් බවුන්ඩරීස් යාළුවෝ නෑදෑයෝ අම්මා තාත්තා මේ හැමෝම නිසා ඔයාලගේ මුළු විවාහ ජීවිතේ වටේම තාප්පයක් බැඳලා වගේ ඇති. ඔයාට මෙතනින් එළියට පැන ගන්න බැහැ. ඒ අයට මුහුණ දෙන්න විදිහක් නැහැ. සමාජයට මුහුණ දෙන්න විදිහක් නැහැ. එතකොට විවාහයට ලෑස්ති වෙලා ඉන්න රිලේෂන්ෂිප් එකක ඉන්නවා නම් ඒත් එහෙමයි. මං කොහොමද මේ දේවල් මගේ නෑදෑයන්ට පැහැදිලි කරන්නේ? මගේ අහලුවන්ට පැහැදිලි කරන්නේ? මගේ අම්මට තාත්තට කියන්නේ මෙයා මෙහෙම කෙනෙක්. මම හිතුවේ නෑ මෙයා මෙහෙම කෙනෙක් කියලා. හොව්. ඔයා මේ වගේ ප්‍රශ්න ගොඩක ඉන්නේ. ඉතින් මේ වෙලාවේ ඔයා දන්නවා මේ වෙලාවෙත් ඔයා මේ ගැන හිතා ඉන්නවා මං කොහොමද මෙතනින් අයින් වෙලා යන්නේ. ඔව් ඔයාට අයින් වෙලා යන්න සිද්ධ වෙනවා. ඔයාගේ හිත දන්නවා. ඔයාගේ මනස කියනවා ඔයාට මේ වෙලාවේ මෙතනින් අයින් වෙන්න කියලා. නමුත් ඔයාගේ අර මං කියපු විදිහේ ප්‍රශ්න නිසා ඔයා හරි බයයි අර කම්ෆර්ටබල් සෝන් එකකින් එළියට ගිහිල්ලා ඒ දේවල් වලට මුහුණ දෙන්න. ඒක ඔයාගේ ජීවිතේ හරි ඒ කියන්නේ ඔයා හරි බයයි මේ දේවල් වලට මුහුණ දෙන්න. හැබැයි ඔයා දන්නවා මෙතනින් පිටිපස්සේ දැන් ඔයා මෙතනින් ඉස්සරහට ගියත් පොඩි ප්‍රශ්න ටිකක් එනවා යාළුවන්ට මුහුණ දෙන්න ඕනේ නෑදෑයන්ට මුහුණ දෙන්න ඕනේ සමාජයට මුහුණ දෙන්න ඕනේ හැබැයි ඒ දේවල් ටික මුහුණ දීලා ඉවර වුණාට පස්සේ ඔයාගේ ජීවිතේ එතනින් එහාට ගත කරන්න පුළුවන් එතනින් එහාට ඔයාට ආයෙමත්
අනාගතයක් තියෙනවා. පටන් ගැනීමක් තියෙනවා. නිව් බිගිනින් එකක් තියෙනවා. නමුත් ඔයා මේ පිටිපස්සෙන් දාලා යන්නේ ඇත්තටම හරි මිස්ටීරියස් දෙයක්. ඒ කියන්නේ ඔයාම දන්නේ නැහැ ඔයා මේ ජීවිතේ ඉන්නවා නම් ඔයා දන්නවා මේක මම මේ කියන්න යන දේ. ඔයාම දන්නේ නැහැ මෙතනින් එහා ඒ කියන්නේ මේ මොහොතෙන් ඊළඟ මොහොතේදී මොනවා සිද්ධ වෙයිද කියලා ඔයා දන්නේ නැහැ. අන්න ඒ වගේ සිටුේෂන් එකක ඔයා ඉන්නේ. සමහර විට ඔයාගේ විවාහ ජීවිතේ ඔයා හරියම කලකිරීමෙන් ඉන්නේ. ඒ කියන්නේ සමහර විට අ ඔයා ඇබියුස් වෙනවා වෙන්න පුළුවන්. ඔයාගේ විවාහ ජීවිතේ ඔයා ඇබියුස් වෙනවා වෙන්න පුළුවන්. ඔයාව මේ වැරදි විදිහට පාවිච්චි වෙනවා වෙන්න පුළුවන්. සමහර විට ඔයා ඔයාට ශාරීරිකව වද දෙනවා වෙන්න පුළුවන්. මානසිකව වද දෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඔයා ඔයාගේ දරුවෝ නිසා ඉවසනවා. ඔයාගේ සමාජය නිසා ඉවසනවා. ඔයාගේ අම්මා තාත්තා නිසා ඉවසනවා. හැබැයි ඔයා ඉන්නේ සෑහෙන මිස්ටීරියස් ඒරියා එකක. ඒ කියන්නේ ඒක හරි গুপ্ত දෙයක්. ඉතින් මෙහෙමයි. මම කියන්නේ හැම විවාහ ජීවිතයකින්ම අපිට මොනවා හරි පොඩි ප්‍රශ්නයක් වෙච්ච ගමන් අපි අයින් වෙන්න ඕනි කියලා. නමුත් අපි මේ ජීවිතේ අරන් ආවේ මේ ජීවිතේ අපිට මනුෂ්‍ය භාවයක් ලැබුණේ අපිට ජීවිතේ විඳින්න මිසක් විඳවන්න නෙමෙයි. ඉතින් ඒ වගේ අවස්ථාවකදී ඒ කියන්නේ සුළු සුළු ප්‍රශ්න තියෙන්න පුළුවන් අපිට කතා බහ කරලා විසඳ ගන්න පුළුවන්. අ එතකොට දේවල් අත්දැකීම් වලින් විසඳ ගන්න පුළුවන්. දෙන්නත් එක්ක කතා වෙලා ඔව් අපි මෙතනින් එහාට මේ දේවල් මෙහෙම කරමු කියලා අන්ඩර්ස්ටෑන්ඩින් එක මත වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. හැබැයි මෙතන මම මේ කතා කරන්නේ ඒ වගේ සුළු ප්‍රශ්නයක් ගැන නෙමෙයි. මම ඒකයි කිව්වේ මේක රෙසනේට් වෙන්නේ හරිම සුළු ප්‍රමාණයකට. එක්කෙනෙක්ට වෙන්න පුළුවන්. හැබැයි මම මේ දේ මේ වෙලාවේ කිව යුතුමයි මේ රීඩින් එක මට මට මේ රීඩින් එක කර යුතුමයි කියන එක මගේ මනසට වද දුන්න නිසා තමයි මම මේ රීඩින් එක මේ විදිහට කරන්නේ. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම දන්නවා ඔයා මෙතනින් එළියට එන්න ඕනි කොහොමද කියන එක. ඔයාගේ හිතේ ස්ට්‍රැටජි එකක් තියෙනවා. ඔයාගේ ස්ටෙප් එකක් තියෙනවා. ඔයා ක්‍රියේටිව්ලි මේක ප්ලෑන් කරලා තියෙන්නේ. හැබැයි ඔයා ඒ කරලා තියෙන ප්ලෑන් එක පවා එළියට ගන්න ඉස්සරහට ගන්න ඔයා හරි බයයි. මොකද ඔයා අර හරි බයයි ඔයා ඉන්න තැනින් ඉස්සරහට ස්ටෙප් එකක් තියන්න. අර මං කියවනේ අර කම්ෆර්ටබල් සෝන් එකෙන් එළියට ඇවිල්ලා පොඩි වේදනාවක් විඳලා හරි ඔයාගේ ඉදිරි ජීවිතය සාර්ථක කරගන්නත් ඔයා ඒ ස්ටෙප් එක ගන්නත් ටිකක් බයයි. ඒ කියන්නේ ඒ තරම් ඔයාව බය කරලා බැඳීම් වලින් ඔයාව හිර කරලා අර දන්වැල් වලින් ගැට ගහලා වගේ තැනක ඔයා ඉන්නේ. ඉතින් මං මේ වෙලාවේ කියනවා විශ්වය මට දුන්න පණිවිඩේ ඔයාගේ ස්ට්‍රැටජිස් පාවිච්චි කරන්න. ඔයාගේ මනසට ඇවිල්ලා තියෙන කපටි අදහස පාවිච්චි කරන්න. මොකද මේ වෙලාවේ ඔයා ඒ දේවල් පාවිච්චි කරන්න අත්‍යවශ්‍යයි. ඉතින් ඔව් ඒ දේවල් පාවිච්චි කරලා ඔයාට මේ ප්‍රශ්نين එළියට එන්න පුළුවන් කියන එක ඔයාට විශ්වය දෙන පණිවිඩය. ඉතින් ඔයාගේ මේ වගේ ප්‍රශ්නයක් හෝ යම්කිසි ඕනම ප්‍රශ්නයක් රිලේෂන්ෂිප් හා සම්බන්ධ පණිවිඩයක් මේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඕනම දෙයක් ගැන. එහෙම නැත්නම් ඔයාගේ කරියර් පාත් එක ඔයාගේ ජීවිතේ ඊළඟ ස්ටෙප්ස් ගන්නකොට ඒන ප්‍රශ්න ඕන දෙයක් ගැන විශේෂයෙන් ඔයාලට මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයා ඉස්සරහට ගන්න ඕනේ මොනවද ස්ටෙප්ස් කියන එක දැනගන්න අවශ්‍ය නම් WhatsApp පණිවිඩයක් දාන්න ඔයාට පුළුවන් පර්සනල් රීඩින් එකක් ගන්න මේ හා සම්බන්ධව හෝ වෙනත් ඕනම ප්‍රශ්නයක් පිළිබඳ පෞද්ගලිකව දැනගන්න. මගේ WhatsApp නම්බර් එක ඔයාලා දන්නවා දැන් ඕනම තැනකින් මට ඔයාට ගන්න පුළුවන් YouTube, TikTok, Facebook ඕනම තැනක. ඔයාට මට මගේ page එකට ගිහිල්ලා මගේ TikTok account එකට ගිහිල්ලා YouTube channel එකට ගිහිල්ලා ඔයාට ගන්න පුළුවන්. අරගෙන මට contact කරන්න. සුළු මුදලක් අය කරනවා personal reading එකට. ඉතින් සතුටින් ඉන්න positive විදිහට හිතන්න මේ ප්‍රශ්නේදී ඔයාට ගැළවීමක් තියෙනවා. ඔයා ඒ ගැළවීම ඔයාගේ අතේ තියෙන්නේ. ඔයාගේ මනසේ තියෙන්නේ. ඔයා ඒ ගැළවීම ලබා ගන්න.